Photoshop භාවිත කරලා කොහොමද වෙබ් ගැලරි එකක් නිර්මාණය කරගන්නේ කියලා. වෙබ් ෆොටෝ ගැලරියක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. මම මේ සඳහා භාවිත කරන්නේ Photoshop CS3. මම මේක ඕපන් කරන්න ඕනේ එහෙම. ඊට මේක පින්තූරයක් ගන්න ඕපන් කරගන්න. මට ඕන මේ පින්තූර ඔක්කොම ෆොටෝ ගැලරි වලට හදාගන්න Photoshop භාවිත කරලා. මෙහෙමයි කරන්නේ. File domain web photo gallery. මෙතනින් පින්තූර තියෙන ස්ථානය තෝරලා දෙනවා. destination මෙතනින් අපි කොතනද සේව් කරන්න කියලා දෙනවා. style මෙතනින් අපිට තෝරගන්න පුළුවන් අපේ වෙබ් ගැලරිය කොමන ආකාරයෙන්ද තියෙන්න ඕන කියලා. මෙතනින් අපිට view එකක් දැක ගන්න පුළුවන්. මේක තෝරගන්නවා. මෙතනින් කොට අවශ්‍ය email address එක සකසුම් පාවිච්චි කරලා අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. මේ බැනර් යටතේ අපේ ගැලරිය උඩින් බැනර් එකක සේව් යුතු හදාගන්න පුළුවන්. ෆොටෝග්‍රැෆර් contact info date sponsor සේව් මෙතන දෙන්න පුළුවන්. general යටතේ HTML thumbnails අපි කුඩා thumbnail කොහොමද තියෙනවද කියලා මෙතන හදාගන්න පුළුවන්. ඒ වගේම colors large images වල sizes දේවල් මෙතන හදාගන්න පුළුවන්. ඊට පස්සේ okay එක ප්‍රෙස් කරාම අපි තෝරපු ෆෝල්ඩර් එකේ තියෙන සීලම් images අවශ්‍ය ප්‍රමාණයට සැකසලා අපිට අවශ්‍ය වෙබ් ගැලරිය නිර්මාණය කරගන්න පුළුවන්. මේ තියෙන ඉතාම සරල ෆොටෝ ගැලරියක් මේක හදාගන්න අපිට ෂණිකව හැකුණා මේ සකස ගන්න Photoshop භාවිත කරලා මේක අපගේ වෙබ් අඩවියට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ Photoshop CS3 version එක භාවිත කරලා මම දාගත්තු galleries මේ තියෙන ඒ ආකාරයට හදාගත්ත එකක්. අපිට flash gallery දෙකක් හදා ගැනීම මේ පහසුකම් මෙතනින් ලබා දීලා තියෙනවා. මෙතන අප ස්ටයිල් එක තේරීමේදී මෙතන තියෙනවා flash gallery 1 2 කියන මේ දෙක මගින් තම අලංකාර galleries නිර්මාණය කරගන්න පුළුවන් පහසුවෙන් ක්ෂණිකව. මේ එසේ නිර්මාණය කරගත් gallery flash gallery
ක්‍රෑෂ් කරලා ගියා. තවත්